සිංහ පැටියෙක් මහ සිංහයාගෙන් වෙන් වුණා එක කාලෙකදී. දැන් මේ සිංහ පැටිය හැදෙන්නේ නරි රැලක් එක්ක. දැන් මේ සිංහ පැටියා ලොකු වෙලා. ඒත් මේකට තියෙන්නේ නරි ඇක්ෂන් දැන්. සිංහ ගතිය නෙමෙයි හොඳ කේසර සිංහයා. මේ කේසර සිංහයා ඇවිදින්නේ නරියා වගේ. කන්නේ නරියා වගේ. බොන්නේ නරියා වගේ. සියලුම චර්යා නරි. ඔය අතරදී කේසර සිංහෙක් හම්බ වුණා. හම්බ වෙනකොට නරි ටික පැනලා දෙව්වා. නගුටත් උස්සගෙන. කේසර සිංහයා දැන් දුවනවා. එතකොට නරිය මේ කේසර සිංහයා බලනවා මගේ වර්ග එකෙක් දැක්කයින් පස්සේ දුවන්නේ මොකද? මේක හරි ආශ්චර්යයක් නේ. නරි ටික දුවන එක නම් අහන්න දෙයක් නෙමෙයි. උන් කන හිවල්ලුනේ. උන් දුවන්ට එපා. අපි කාලේ ඉවත දාන කටු කන මේ නරි දුවන්ට ඕනේ අපි දැක්කහම. ඒත් මගේ වර්ගයේ මගේ ලේ තියෙන එකෙක් මොකෝ දුවන්නේ? ඔහොම හිටපිය කිව්වා. නරි ටික දිව්වා සිංහයා ඉතිරි වුණා. ඇහුවා "අයි සාමී මොකද?" නගුට දැන් කකුල් ඇස්සේ ගහගෙන කේසර ලෝම ටිකක් ගුලි කරගෙන ඇඹරෙනවා මේක අර සිංහ තඩිය දැකලා. මොකද බල උඹට වෙලා තියෙන්නේ? අනේ නෑ සාමී මං අහිංසක නරියා මට මගේ පාඩුවේ ඉන්ට දෙන්න ආයිබෝන්. මොකද බලොත් වෙලා තියෙන්නේ උඹ නරියෙක් නෙමෙයි සිංහෙක්. නෑ සාමී මං නරියා. නෑ බලොත් ඔය සිංහෙක්. නෑ නරියා. නෑ බල උඹ සිංහෙක් පේන්නේ නැද්ද උඹයි මම එක වගේ වුණාට මං නරියා කිව්වා. මේක හරියන්නේ නැහැ. මෙහෙට වරින් මට උඹ පරීක්ෂා කරලා බලන්න ඕන නරියෙක්ද සිංහෙක්ද කියලා. පරීක්ෂා කරන්න දෙයක් නැහැ. අයිබුවා මන් නරියා. හොඳ හිතෙන් වරෙන් නැත්තම් උඹ මරනවා. මරන්න එපා එන්නම් කියලා ආවා. මොකද කරන්න ඕන? මට උඹ පරීක්ෂා කරන්න ඕන. බරක් කීවනේ අයිබුවා පරීක්ෂා කරන්න දෙයක් නැහැ. මන් නරියා. ඔව් මටත් පේනවා උඹ නරිය කියලා නැගපන් අර කන්දට. ඉතින් නැග්ගා. මොකද දැන් කරන්න ඕන? මට උඹගේ නරි හඬ ආසයි. කෑ ගහපන්කො බලන්න. බෙන් එන්නේ නරි හඬද වෙන හඬක්ද කියලා? පින්වත්නි මොක උනත් ඇඟේ තියෙන්නේ සිංහලේ. ඇල්ටේෂන් උනත් පොමරේනියන් උනත් ජර්මන් ෂෙපර්ඩ් උනත් මොකක් උනත් බල්ලා. සිංහයා. බල්ලට අඬ ගැහුවට පින්වත් බල්ලෝ එන්නේ කියලා නැත්නම් යන්න කියලා ඌ යන්නේ නැහැ දැවටි එන ජුබ් බල්ලා කිව්වම ඌ දුවනවා. බල්ලන්ට කතා කරන භාෂාවක් තියෙනවා. එතකොට සිංහයා වෙනයි. එතකොට මේ සිංහයා කිව්වා හොඳයි එහෙනම් කෑ ගහන්නම් කිව්වහම මේ සිංහයාට එනවා නිකන් අමුතු ගතියක් ඇඟට. අභිමානයක්. මේක තුන් සැරයක් වටපිට බැලුවා. බලලා මොකද කළේ? හූ කියමි කියා හිතලා මරහඬින් කෑ ගැහුවා. පිට උනේ හූ හඬ නොව ගර්ජනා හඬ මුළු වනයේම දෙවනත් වුණා. මොකද ඉඳලා කෑ ගහපු කෑ ගහිල්ලනේ. දෙදරන්න පටන් ගත්ත කැලේ. අලි ඇත්තු අස්සයෝ වල් සත්තු සියල්ල හිස් ලූලුවට පැන දුවන්න පටන් ගත්තා. කේසර සිංහයා අහනවා දැන් දැක්කද උඹ සිංහෙක් කියලා? දැන් තමයි දන්නේ මං සිංහෙක් කියලා. ආර්ය සිංහල වංශයේ උපන් මේ ශ්‍රේෂ්ඨ සිංහලයන්ට නරිත් එක්ක ඉඳලා තමන්ගේ වංශය අමතක වුණා.